අපි අද කතා කරමු 2025 රිලීස් වුණ හොඳම මූවීස් 15ක් ගැන. The Running Man. The Running Man මූවී එක රිලීස් වුණේ 2025 නොවැම්බර් 12. මේක ස්ටෝරි එක තමයි මේ කතාවේ තියෙනවා The Running Man කියලා TV game show එකක්. මේ show එකේ ඉන්නවා පළපුරුදු ඝාතක කණ්ඩායමක්. ඉතින් මේ තරඟයට තෝරගන්න අයට කරන්න තියෙන්නේ දවස් 30 කොහොම හරි මේ අයගෙන් බේරිලා ඉන්න එක. දිනන කෙනාට ඩොලර් බිලියනයක් හම්බ වෙනවා. හැබැයි මේක හිතන තරම් ලේසි තරගයක් නෙවෙයි. මොකද මේ ඝාතක කණ්ඩායම මේ තරගය කරන්නේ අවුරුදු ගාණක් තිස්සේ. ඒ වගේම මෙයාලට මේ තරග කරන අයව අහුනොත් එතනදිම ඝාතනය කරනවා. ඒ වගේම එක ප්‍රේක්ෂකයන්ට බලන්න ලයිව් ටෙලිවිෂන් එකේ පෙන්නනවා. මේ කතාවේ මේන් රෝල් එක තමයි බෙන් රිචඩ්ස්. පවුල් ප්‍රශ්න සහ සල්ලි අවශ්‍ය නිසා මෙයාටත් සිද්ධ වෙනවා මේ තරගයට එන්න. බෙන් මේ ගේම් එකේදී ටිකක් දක්ෂයෙක්. ඒ වගේම ප්‍රේක්ෂකයන්ගේ කැමැතිම තරගකාරයාත් වෙනවා. බෙන් කොහොමද මේ ගේම් එකේ සර්වයිව් වෙන්නේ සහ මේ ඝාතකයන් එක කොහොමද ෆයිට් බැක් කරන්නේ කියන එක ගැන තමයි මේ මූවී එකේදී බලා ගන්න ලැබෙන්නේ. මේ මූවී එකට 6.4ක IMDb අගයක් ලැබිලා තියෙනවා. සයන්ස් ෆික්ෂන් ඇඩ්වෙන්චර් වලට කැමති අයට ගොඩක් හොඳ කම්මැලි නැතුව බලන්න පුළුවන් මූවී එකක්. Heads of State. Heads of State 2025 ජූලි 2 වෙනිදා තමයි රිලීස් වුනේ. ඇමරිකාවේ ජනාධිපති විල් ඩෙරින්ජර් සහ බ්‍රිතාන්‍ය අගමැති සෑම් ක්ලාක් මෙයාලා ඉතාලියේ තියෙන රාජ්‍ය සමුළුවකට සහභාගී වෙන්න යන අතරතුර මෙයාලගේ ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ අනතුරෙන් සෑම් සහ විල් විතරයි බේරෙන්නේ. ඒ වගේම මෙයාලගේ යානය කඩාගෙන වැටෙන්නේ බෙලරූස් වලට. එහෙදී මෙයාලට එච්චර හොඳ පිළිගැනීමක් නෙවෙයි ලැබෙන්නේ. ඉතින් මේ දෙන්නට සිද්ධ වෙනවා එකට වැඩ කරන්න, මෙතනින් බේරිලා යන්න සහ කවුද මේකට හේතුව උනේ කියලා හොයාගන්න. මේක ඇක්ෂන් කොමඩි පැත්තට යන මූවී එකක්. මේ මූවී එකට 6.4ක IMDb අගයක් ලැබිලා තියෙනවා. How to Train Your Dragon 4. How to Train Your Dragon live action movie එක. මේක රිලීස් වුණේ 2025 ජූනි 13 වෙනිදා. 2010 රිලීස් වුණ How to Train Your Dragon animation movie එක නොබලපු කෙනෙක් නැහැනේ. ඉතින් මේ අලුත් live action movie එක 2010 animation movie එකේ remake එකක්. ඒ කතාව ඒ විදියටම තමයි යන්නේ. Hiccup සහ Toothlessගේ adventure එක. animation එක බැලුවා කියලා මේක නොබලා ඉන්න එපා. 2010 බලපු animation එකක් 2025 දී live action එකක් විදියට බලද්දී වෙනමම feeling එකක් තියෙන්නේ. මේ movie එකට 7.7ක IMDb අගයක් ලැබිලා තියෙනවා. Jurassic World Rebirth. Jurassic World Dominion එකේ සිද්ධියෙන් අවුරුදු 5කට පස්සේදී වෙන ස්ටෝරි එකක් තමයි මේ Jurassic World Rebirth movie එකෙන් දකින්න ලැබෙන්නේ. ඔයාලට මතක ඇති දෙවෙනි Jurassic World movie එකේදී සත්තු ඔක්කොම නිදහස් වෙනවා. ඊට පස්සේ Dominion එකෙන් දකින්න ලැබුණේ මිනිස්සු කොහොමද මේ සත්තුත් එක්ක තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ සහ මේ සත්තුන්ගෙන් තියෙන ප්‍රශ්න ගැන. ඉතින් මේ Rebirth movie එකේ කතාව තමයි අලුත් දේශගුණයත් එක්ක ගොඩක් සත්තු වඳ වේගෙන යන ගමන් තියෙන්නේ. ඉතින් මේකෙන් බේරෙන්න පුළුවන් සත්තුන්ව විතරක් වෙන් කරලා තියෙනවා එයාලට සර්වයිව් වෙන්න පුළුවන් තැන්වල. මේවා මිනිස්සුන්ට තහනම් කලාප විදියට තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේ සත්තු සම්පූර්ණයෙන්ම වඳ වෙලා යන්න කලින් මේ පාකජෙනික්ස් කම්පැනි එකට ඕනි වෙනවා heart disease වලට බෙහෙතක් හොයාගන්න මෙයාලා කරන පරීක්ෂණ වලට ඩයිනෝසර්ලා 3 දෙනෙක්ගේ blood සහ ටිෂු සාම්පල්ස් අරගන්න. ඉතින් මේ සාම්පල්ස් ගන්න සෝරා බෙනට් ඇතුළු කණ්ඩායම තහනම් කරපු දූපතකට යනවා. එහෙදී මෙයාලට මුහුණ දෙන්න වෙන දේවල් තමයි මේකෙදි බලා ගන්න ලැබෙන්නේ. මම හිතන විදිහට මේකෙදි මෙයාලා අපිට පරණ ජුරාසික් පාක් වයිබ් එක දෙන්න ගොඩක් try කරලා තියෙනවා. ජුරාසික් සම්පූර්ණ ටයිම්ලයින් එක ගැන දැනගන්න කැමති අය කමෙන්ට් කරන්න. 2025 ජූලි 2 වෙනිදා තමයි මේක රිලීස් වුනේ. 5.8ක IMDb අගයක් තමයි මේ මූවී එකට ලැබුණේ. Mission Impossible Dead Reckoning Part 2 Mission Impossible movie series එකේ 8 වෙනි මූවී එක. රිලීස් වුණේ 2025 මැයි 23 වෙනිදා. ඉතන් හන්ට් ඇතුළු අපේ සුපුරුදු කණ්ඩායමේ අලුත් මිෂන් එක එන්ටිටි කියන AI එකට විරුද්ධව තමයි යන්නේ. මේ එන්ටිටි එකට ලෝකේ තියෙන හැම න්‍යෂ්ටික අවියකටම ඇතුළු වෙන්න යන එක නවත්තන එක තමයි මෙයාලගේ මිෂන් එක. මේ AI එක හැම තැනකම මෙයාලා දිහා බලාගෙන තමයි ඉන්නේ. ඒ වගේම මෙයාලා මේ AI එක නවත්තන්න මොනවද කරන්න කියන එක මෙයාලා කරන්නත් කලින්ම එන්ටිටි එක දන්නවා. මේක නවත්තන්න නම් මෙයාලට සිද්ධ වෙනවා එන්ටිටි එක පටන් ගත්ත තැනින් සෝස් කෝඩ් එක ගන්න. ඒකත් හිතන තරම් ලේසි නැහැ.
ඒක තියෙන්නේ ගිලුණු රුසියානු සබ්මැරීන් එකක් ඇතුලේ. ඩෙඩ් රෙකනින් පාර්ට් 1 එකේදී ලැබුණු කී පාවිච්චි කරලා සබ්මැරීන් එකේ තියෙන සෝස් කෝඩ් එක අරගෙන කොහොමද එන්ටිටි එක නවත්තන්නේ කියන එක තමයි මේකෙදි දකින්න ලැබෙන්නේ. මේ මූවි එකට IMDb 7.2 කගයක් ලැබිලා තියෙනවා. Wake Up Dead Man, A Knives Out Mystery. මේක A Knives Out movie series එකේ 3 වෙනි මූවි එක. රිලීස් වුණේ 2025 නොවැම්බර් 26 වෙනිදා. Wake Up Dead Man, A Knives Out Mystery කියන්නේ බෙනොයිඩ් බ්ලාන්ක්ට විසඳන්න ලැබෙන අලුත්ම අභිරහස් නඩුවක් ගැන කතාවක්. කතාව සිද්ධ වෙන්නේ පුරාණ පල්ලියක් වටා. මේ පල්ලියේ ප්‍රධාන පූජකවරයා ඝාතනයට ලක් වෙනවා. මේක සිද්ධ වෙන්නේත් පල්ලියේ හැමෝම ඉන්න තැනක. මිනිමැරුම සිද්ධ වුණේ කොහොමද කියන එක විශාල ප්‍රශ්නයක් වෙනවා. සරලවම කිව්වොත් මේක කරන්න බැරි දෙයක්. සුපුරුදු විදියට ඩිටෙක්ටිව් බෙනොයි බ්ලාන්ක් මේ මරණය පිටිපස්සේ තියෙන අභිරහස හොයන්න ඉදිරිපත් වෙනවා. මේක තප්පරෙන් තප්පරේ කුතුහලය තියාගෙන බලන්න පුළුවන් මූවි එකක්. IMDb 7.4 කගයක් ලැබිලා තියෙනවා. මේකේ සම්පූර්ණ ස්ටෝරි එක ගැන වීඩියෝ එකක් බලන්න කැමති නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. Havoc. මේක 2025 රිලීස් වුණ හොඳම ඇක්ෂන් ත්‍රිලර් කැටගරි එකේ මූවි එකක්. වෝකර් කියන පොලිස් නිලධාරියට ලැබෙනවා මද්‍රව්‍ය කල්ලි දෙකක් අතර වෙච්ච රණ්ඩුවකින් සිද්ධ වුණ ඝාතන පෙළක් ගැන පරීක්ෂණයක් කරන්න. ඒකෙදි එයාට දැනගන්න ලැබෙනවා දේශපාලන නායකයෙක්ගේ පුතෙකුත් මේ රණ්ඩුව අතරේ ඉඳලා අතුරුදහන් වෙලා කියලා. මෙයාගේ නම චාලි. වෝකර් මේක අවස්ථාවක් කරගෙන මේ දේශපාලන නායකයාත් එක්ක ගනුදෙනුවකට එනවා මේ චාලිව හොයාගෙන එන එක ගැන. ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මොකද චාලිව පොලිසියෙන් වගේම මද්‍රව්‍ය කල්ලියනොත් හොයනවා. මොකද එයාලා හිතන්නේ චාලි මේ ඝාතනවලට සම්බන්ධයි කියලා. ඉතින් වෝකර්ට සිද්ධ වෙනවා මේ හැමෝම එක්ක ෆයිට් කරන්න මෙයාව බේරගන්න. කම්මැලි නැතුව බලන්න පුළුවන් ඇක්ෂන් මූවි එකක්. මේක ඩිරෙක්ට් කරලා තියෙන්නේ The Raid වගේ මූවීස් ඩිරෙක්ට් කරපු ගැරත් එවන්ස්. IMDb 5.6 කගයක් ලැබිලා තියෙනවා. රිලීස් වුණේ 2025 අප්‍රේල් 25 වෙනිදා. ඇනකොන්ඩා 2025. මේක අපි කලින් බලලා තියෙන ඇනකොන්ඩා මූවීස් ඔළුවේ තියාගෙන බලන්න එපා. මොකද මේක ටිකක් කොමඩි මික්ස් කරලා හදපු ඇනකොන්ඩා මූවි එකක්. කතාව ගැන කියනවා නම් මූවි එකක් හදන්න ආසාවෙන් හිටපු යාළුවෝ 4 දෙනෙක් Amazon වලට යනවා මෙයාලගෙම කියලා ඇනකොන්ඩා මූවි එකක් හදන්න. හැබැයි එහෙදි මෙයාලව දඩයම් කරන්නේ න ඇත්තම විශාල ඇනකොන්ඩා කෙනෙක්ගෙන් මෙයාලට බේරෙන්න සිද්ධ වෙනවා. මේක CGI නම් සාමාන්‍යයෙන් හොඳ මට්ටමක තියෙනවා. මේකට IMDb 5.7 අගයක් ලැබිලා තියෙනවා. රිලීස් වුණේ 2025 දෙසැම්බර් 25 වෙනිදා. Sinners. කාලෙකට පස්සේ වැම්පයර්ස්ලත් එක්ක යන හොඳ මූවි එකක්. මේකේ කතාව යන්නේ 1932 අවුරුද්දේ වෙන සිද්ධියක්. මේ නියුන් සහෝදරයෝ දෙන්න මිසිසිපි වලට එනවා. මෙයාලා මේ අලුතෙන් බා එකක් පටන් ගන්න තමා හදන්නේ. ඉතින් මේක පටන් ගන්න දවසේ රෑ පාටි එකේදී මෙයාලට මේ වැම්පයර්ස්ලා පහර දෙනවා. මිනිස්සු සහ වැම්පයර්ස්ලා අතරේ ගැටුම තමයි අපිට මේකෙදි බලා ගන්න ලැබෙන්නේ. මේක හොරර්, ඇක්ෂන්, ඩ්‍රාමා පැත්තට තමයි යන්නේ. 7.5ක IMDb අගයක් මේකට ලැබිලා තියෙනවා. රිලීස් වුණේ 2025 අප්‍රේල් 17. Hard Eyes. Hard Eyes කියන්නේ හොරර්, රොමැන්ස් මික්ස් කරලා හදපු ස්ලෑෂර් මූවි එකක්. මේකේ ඉන්න මේ Hard Eyes කියන සිරියල් කිලර් වැලන්ටයින්ස් දවසේ මෙයා අහම්බෙන් තෝරගන්න කපල්ස් දරුණු විදියට ඝාතනය කරගෙන යන එක තමයි කරන්නේ. මෙතනදී අහම්බෙන් අහුවෙන තවත් කපල් එකක් මෙයාගෙන් බේරෙන්න දරන උත්සාහය අපිට මේකෙන් බලා ගන්න ලැබෙනවා. මේකට IMDb 6 කගයක් ලැබිලා තියෙනවා. රිලීස් වුණේ 2025 පෙබරවාරි 7 වෙනිදා. හොරර් ස්ලෑෂර් මූවීස් වලට කැමති අයට හොඳ මූවි එකක්. F1 The Movie. 1990 දශකයේ ෆෝමියුලා 1 දාවකයෙක් වෙච්ච සොනි හේස්ට වෙන අනතුරක් නිසා මෙයා F1 තරඟවලින් අයින් වෙනවා. එතනින් අවුරුදු 30කට පස්සේ මෙයාගේ පරණ යාළුවෙක් වෙන රූබන් එයාගේ ටීම් එක F1 තරඟ දිගටම පරදින නිසා සොනීගෙන් උදව් ඉල්ලනවා තරඟ දිනන්න උදව් කරන්න කියලා. මෙයාගේ පළපුරුද්ද සහ දක්ෂතාවෙත් එක්ක සොනී කොහොමද තරඟ කරන්න කියන එක ගැන තමයි මේකෙන් අපිට බලා ගන්න ලැබෙන්නේ. IMDb 7.6 කගයක් මේකට ලැබුණා. රිලීස් වුණේ 2025 ජූනි 27 වෙනිදා. ස්පෝර්ට් ඇක්ෂන් මූවීස් බලන අයට කම්මැලි නැතුව රස විඳින්න පුළුවන් මූවි එකක්. The Lost Bus. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙච්ච මූවි එකක්. කෙවින් මැකේ සාමාන්‍ය විදියට තමන්ගේ රැකියාව වෙන පාසල් බස් රථ ධාවනය කරගෙන යන අතරමඟදී ලැව්ගින්නකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ වෙද්දී පලාතෙන් මිනිස්සු ඉවත් කරන නිසා මෙයාට සිද්ධ වෙනවා පෙර පාසල් ළමයි 22ක් මේ බස් එකේ අරගෙන යන්න. කෙවින් මේ ළමයි ටික බේරගන්න මුහුණ දෙන අභියෝග තමයි අපිට මේකෙදි බලා ගන්න ලැබෙන්නේ. ගොඩක් හොඳ සර්වයිවල් මූවි එකක්. මේකට 6.8ක IMDb අගයක් ලැබිලා තියෙනවා. රිලීස් වුණේ 2025 සැප්තැම්බර් 5 වෙනිදා.
A Working Man 2025. හිටපු හමුදා සිබලෙක් වෙන ලීවෝන් කේට් තමන්ගේ අලුත් රැකියාව විදියට ඉදිකිරීම් අංශය තෝරගන්නවා. මේ වැඩ කරන තැන ප්‍රධානියාගේ දුවව හියුමන් ට්‍රැෆිකින් කරන අය පැහැරගෙන යනවා. ඉතින් මේ ප්‍රධානියා ලීවෝන්ගෙන් උදව් ඉල්ලනවා මෙයාව බේරගන්න. මේක හොඳ ඇක්ෂන් ත්‍රිලර් මූවි එකක්. ජේසන් ස්ටැතම්ගේ සුපුරුදු ක්‍රියාදාම මේකෙදිත් ඔයාලට බලාගන්න පුළුවන්. 5.7ක IMDb අගයක් මේකට ලැබිලා තියෙනවා. රිලීස් වුණේ 2025 මාර්තු 25 වෙනිදා. මිකී 17. කතාවේ ප්‍රධාන චරිතය මිකී බාන්ස්. ඔහු ස්පේස් කොලනි එකක වැඩ කරන එක්ස්පෙන්ඩබල් කියන විශේෂ සේවකයෙක්. එක්ස්පෙන්ඩබල් කියන්නේ අවදානම් වැඩවලට යවන කෙනෙක්. මෙයා මැරුණොත් මෙයාගේ මතකයන් එක්ක අලුත් ක්ලෝන් එකක් ආපහු හදනවා. මේ විදියට හදන 17 වෙනි වර්ෂන් එක තමයි මිකී 17. ඉතින් මේ යන එක වැඩකදී මෙයාව අනතුරකට ලක් වෙනවා. ඉතින් මිකී 17 මැරුණා කියලා හිතලා සිස්ටම් එක අලුතෙන් මිකී 18 කියන ක්ලෝන් එක හදනවා. ඒකෙන් ක්ලෝන් දෙන්නෙක්ම එකම වෙලාවේ ජීවිතුන් අතර ඉන්න තත්ත්වයක් ඇති වෙනවා. සිස්ටම් එකේ නීතිය හැටියට එක වෙලාවේ ඉන්න පුළුවන් එක කොපි එකකට විතරයි. මේ දෙන්න කොහොමද මේක සිස්ටම් එකෙන් හංගන්නේ? සහ මෙතනින් පස්සේ මූවි එක මේ මිනිස් ජීවිත එක්ස්පෙන්ඩබල් කරන සිස්ටම් එකට ෆයිට් බැක් කරන සයන්ස් ෆික්ෂන් ත්‍රිලර් එකක් වෙනවා. IMDb 6.7 මේකට ලැබුණා. රිලීස් වුණේ 2025 ජනවාරි 28. Predator Badlands. මේ වෙනකම් බලපු Predator movies වලට වඩා මේක ටිකක් වෙනස්. සාමාන්‍යයෙන් Predator තමයි අනිත් අයව දඩයම් කරන්නේ. හැබැයි මේකේ Predatorව තමයි දඩයම් වෙන්නේ. මේකේ ප්‍රධාන චරිතය තමයි ටෙක් කියන්නේ. මෙයාව දුර්වලයි කියලා තමන්ගෙම කොලෙන් අයින් කරනවා. ඉතින් මෙයාට ඕන වෙනවා තමන් දුර්වල නැහැ කියලා පෙන්වන්න. ඒකට තෝරගන්නේ ජෙනා කියන ග්‍රහලෝකය. මෙහි ඉන්න කැලිස් කියන භයානක ජීවියව දඩයම් කරන එක තමයි ඩෙක්ගේ අරමුණ. ඒ ගමනේදී මුහුණ දෙන අභියෝග ගැන තමයි මේකෙදි බලාගන්න ලැබෙන්නේ. මේකට 7.3ක IMDb අගයක් ලැබුණා. රිලීස් වුණේ 2025 නොවැම්බර් 6 වෙනිදා. මේ හැම මූවි එකකම සම්පූර්ණ ස්ටෝරි එක ගැන දැනගන්න කැමති අය කමෙන්ට් කරගෙන යන්න. channel එක subscribe කරන්න, bell icon එකත් click කරගෙන යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් සුබ දවසක්.